සුබ දවසක් වේවා හැමෝටම. ඔයාට මෙච්චර කල් අමාරු වෙලා තිබ්බ ඉංග්‍රීසි භාෂාව අපි දවසින් දවස ගොඩනගා ගමු. මගේ මේ YouTube channel එකත් එක්ක ඔයා නිරන්තරයෙන් රැඳිලා ඉන්න. ඔබට ඉංග්‍රීසි ටික හදාගන්න අනිවාර්යෙන් පුළුවන්. අද අපි ඉගෙන ගන්න යන්නේ ඉතාමත් වැදගත් කොටසක්. මොකද අපිට තමාව විස්තර කරන්න පුළුවන් අද ඉගෙන ගන්න පාඩමේ. අද අපේ පාඩම වෙන්නේ I am කියන කොටසයි. මෙම කොටස භාවිතා කරලා අපිට පුළුවන් තමාම විස්තර කරන්න. හරි. දැන් අපි උදාහරණ ටිකක් බලමු. මම ගුවන් නියමුවෙක්. I am a pilot. මම ගොවියෙක්. I am a farmer. මම කෝකියෙක්. I am a cook. හරි. අපි දැන් මේ කතා කරපු මේ උදාහරණ වාක්‍ය වලින් මේ වාක්‍ය කොහොමද හැදිලා තියෙන්නේ කියලා බැලුවොත් අපි ඉස්සල්ලාම ගමු පළවෙනි උදාහරණේ මම ගුවන් නියමුවෙක්. I am a pilot. මේකෙදි මේ I සමග am එන්නේ ඇයි? I සමග am එන්නේ am කියන්නේ I සමග එන be verb එක නිසා. ඒතර be verb කියන්නේ මොනවද? ඇයි am මෙතනට එන්නේ? මේ පිළිබඳව මම වීඩියෝ එකක් දානවා channel එකට. ඒ නිසා channel එකත් එක්කම ඔයාලා ඉන්න. ඒතර මේ am එකට එහා පැත්තෙන් තියෙන අකුර. අකුර එන්නේ එක පයිලට් කෙනෙක් නිසා. එක පයිලට් කෙනෙක් නිසා තමයි මෙතනට අකුර එන්නේ. අපි දෙවෙනි උදාහරණයෙන් ගත්තොත් දෙවෙනි උදාහරණය වෙන්නේ මම ගොවියෙක් කියන එක. එතකොට මම ගොවියෙක් කියන එකේදී I සමග am වෙනවා. am වෙන්නේ am කියන්නේ be verb එක නිසා I සමග එන be verb එක. a farmer කියන්නේ ගොවියෙක් නිසා. ඊට පස්සේ තුන්වෙනි උදාහරණය ගත්තොත් මම කෝකියෙක් කියන එක I am a cook. එතකොට I am a cook කියන්නේ කෝකියා. a cook කියන්නේ කෝකියෙක්. අපි දැන් මේ උදාහරණ ටිකක් බලමු. පළවෙනි එක මම කොන්දොස්තරවරයෙක්. I am a conductor. ඊට පස්සේ මම රස පරීක්ෂකවරයෙක්. I am an analyst. මම විදුහල්පති කෙනෙක්. I am a principal. මෙන්න මේ වගේ දැන් ඔයාලට පුළුවන් ඔයා කවුද කියලා තව කෙනෙකුට කියන්න. මේ channel එකේදී ඉංග්‍රීසි බිඳුවේ ඉඳන් යනවා. කියන්නේ බිඳුවේ ඉඳන්ම හැම කෙනෙක්ටම තේරෙන විදිහට තමයි යන්නේ. මුලින්ම අපි මෙන්න මේ වගේ පොඩි කොටස් වලින් තමයි අපි අපේ channel එක start කරගෙන වැඩ ටික කරගෙන යන්නේ. මොකද ඉංග්‍රීසි මෙලොවම දෙයක් දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. එයාටත් තේරෙන විදිහට තමයි මේ channel එකේ ඉගැන්වීම් කරන්නේ. අපි දැන් මේ උදාහරණ ටිකක් බලමු. මම ඉංජිනේරුවරයෙක්. I am an engineer. මම විභාග පරීක්ෂකවරයෙක්. I am an examiner. මම ලිපි බෙදන්නේ. I am a postman. අපි අද ලෙසන් එක ඉතාමත් සාර්ථකව අවසන් කරා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. Subscribe.